ඉතින් හැමෝටම සුබ දවසක්. යාළුවනේ ආවා අනුරාධපුරයේ අවකන බුදු පිළිම වහන්සේ වන්දනාමාන කරගන්න. අනුරාධපුර යුගයේ නිර්මාණය වෙච්ච හිටි පිළිම සලකා බලනකොට ඊටාම වැදගත් නිර්මාණයක් ලෙස අවකන බුද්ධ ප්‍රතිමාව සඳහන් කරන්න පුළුවන් යාළුවනේ. මෙම පිළිම වහන්සේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ රජ කළ විශිෂ්ට රජෙකු වෙන ධාතුසේන රජතුමාගේ නිර්මාණයක් ලෙස තමයි සැලකෙන්නේ. ඉතින් යාළුවනේ කලාවැව ආසන්නයේ පිහිටා තිබෙන අවුකන ග්‍රාමයේ මේ පිහිටා තියෙන නිසා ඒ නම ලැබිලා තියෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. කළුගල් පර්වතයේ පූර්ණ උන්නතව පద్මාසනයක් මත වැඩ සිටින ආකාරයෙන් නිර්මිත මේ බුදු පිළිම වහන්සේ උසින් අඩි 38ක් සහ අඟල් 10ක් පමණ වෙනවා කියලා තමයි මගේ යාළුවනේ සඳහන් වෙන්නේ. දකුණු අතින් අභය මුද්‍රාවත් වමතින් සිවුරු රැල්ල දරා සිටින අයුරින් නිර්මිත බුදු පිළිම වහන්සේ නමක් මගේ යාළුවනේ. ඒකාංශ ක්‍රමයට අනුව සිවුර රිද්මයානුකූල වූ රැලි රටාවකින් යුක්ත වන අතර එය ඇඟට ඇලුණු ස්වභාවයක් දක්නට පුළුවන් වෙනවා මගේ යාළුවනේ. අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමාවලට ආවේනික වූ සිවුරේ ඇති තනි රැල්ල මෙම පිළිමය තුලින් මනාව පෙන්වනවා කියලා අපිට බැලූ බැල්මට පේනවා මගේ යාළුවනේ. මෙම බුද්ධ ප්‍රතිමාව ධාතුසේන රජතුමාගේ නිර්මාණයක් ලෙස පිළිගැනීමට සමහර උගතුන් දක්වන්නේ මැලිකමක් වුණත් මගේ යාළුවනේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අදහස් කරන්නේ මේ ධාතුසේන රජතුමාගේ නිර්මාණයක් බවයි යාළුවනේ. මුහුණ අඛණ්ඩාකාරව නිමවී ඇති අතර යාළුවනේ දෙයස් වලින් ගැඹුරු හැඟීම් විදහා දක්වන බව විද්වතුන්ගේ අදහස වී තිබෙනවා යාළුවනේ. මෙම බුදු පිළිම වහන්සේ මගේ යාළුවනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නෙවෙයි කියලා තමයි හාමුදුරුවනේ ගොඩක් උගතුන් විශ්වාස කරන්නේ දීපාංකර බුදුරජාණන් වහන්සේගේ කියලා තමයි විශ්වාසයක් පවතින්නේ. මොකද මගේ යාළුවනේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිබිඹු කරන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් 18 රියනක් උසින් යුක්ත වෙනවා මගේ යාළුවනේ. නමුත් මෙම අවකන බුදු පිළිම වහන්සේ ඊට වඩා කුඩායි මගේ යාළුවනේ. ඉතින් මගේ යාළුවනේ මේ වගේ වීඩියෝ ගේන්න නැවතත් ඔයගොල්ලෝගේ උදව්වක් විදිහට මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න මගේ යාළුවනේ. එහෙනම් තෙරුවන් සරණයි හැමෝටම.